ආයුබෝවන් හැමෝටම. ඉතින් අද අරගෙන ආවේ කිසිම ස්කිල් එකක්වත් එක්ස්පීරියන්ස් එකක්වත් නැතුව ඔයාගේ රට ඉන්න යාළුවක් ගන්නවා වගේ සැලරි එකක් ගන්න පුළුවන් ඔයා හිතන්නේවත් නැති විදියක ඔන්ලයින් ජොබ් එකක්. ඉතින් ඔයා හිතනවා ඇති මේ ඔන්ලයින් ජොබ් එක මොකක්ද කියලා නේද? මේක තමයි ඔයා නිකමටවත් හිතන්නේ නැති ඔයා ට්‍රිප් එකක් යනකොට ගමනක් යනකොට පාවිච්චි කරන Google Map එක පාවිච්චි කරලා ඔයාට ගෙදරටම වෙලා ලක්ෂ ගණන් මුදල් earn කරන්න පුළුවන් සුපිරිම මෙතඩ් එකක්. ඉතින් හොඳට අහගන්න ඔයාට මේ ජොබ් එක කරන්න අවශ්‍ය වෙන දේවල් ටික. ඉතින් මේක විශේෂත්වයක් තමයි ඔයාට මේ ජොබ් එක කරන්න කිසිම IT knowledge එකක්වත් කිසිම English knowledge එකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වැඩේ කරන්න අවශ්‍ය සියලුම documents සහ directions ඔයාලට මම නොමිලේ ලබා දෙනවා. ඉතින් මේක විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මම මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකේ කතා කරපු මයික්‍රෝ ජොබ්ස් වගේ ඔයාට අද මේ ජොබ් එක පටන් ගත්තොත් ඔයාට අදම මේකෙන් earn කරන්න බෑ. ඔයාට ටික කාලයක් යනවා මේකෙන් earn කරන්න. හැබැයි ලොකු මුදලක් ඔයාට මේකෙන් හොයන්න පුළුවන්. right, වැඩි කතා නැතුව අපි යමු අද වැඩේ බලන්න. අපි තමයි Insight Academy of Education. right, ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපි මේ වෙනකන් කතා කරලා තියෙනවා part time jobs, full time jobs, online jobs, ව්‍යාපාරයක් කරන කෙනෙකුට සාර්ථකව ව්‍යාපාරය කරන්න අවශ්‍ය strategies, ඒ වගේම trading කරන අයට Binance trading වලින්, forex trading වලින් profit කරන්න පුළුවන් ලස්සන strategies ගොඩක් කතා කරලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපනික වැඩසටහනුත් අපි කතා කරනවා. ඉතින් ඒ නිසා ඔයා අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. ඒ වගේම පහළ description box එකේ තියෙනවා අපේ WhatsApp channel එකේ link එක. ඒ link එකෙන් click කරලා අපේ WhatsApp channel එකට join වෙන්න. අලුත්ම තොරතුරු අලුත්ම jobs ගැන ඔයාට දැනුවත් වෙන්න. එහෙනම් අපි අද වැඩේට යමු. මුලින්ම ඔයා Google Chrome එකට ගිහිල්ලා මෙන්න මේ විදියට ඒක search කරගන්න ඕන Google Maps කියලා. search කරගත්තට පස්සේ මෙන්න මේ විදියට එනවා. මෙන්න මේ පළවෙනි link එකෙන් ඔයා ඇතුළට යන්න ඕන. right, මෙන්න මේ විදියට ඔයාට Google Map එක load වෙනවා. right, දැන් අපි ඊළඟට මේකේ ඔයාට කැමති රටක කැමති state එකක් search කරගන්න පුළුවන්. අපි example එකකට USA වල කැලිෆෝනියා කියලා search කරනවා. මොකද අපි එහෙම USA කියලා search කරගන්නේ මොකද USA, UK, ඕස්ට්‍රේලියා වගේ යුරෝප් countries වලින් ඔයාට මේ වැඩේ කරලා ලැබෙන income එක සාපේක්ෂව ගොඩක් වැඩි නිසා. right, අපි දැන් search කරගත්තනේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊළඟට ඔයා කරන්න ඕන දේ තමයි මේ ප්‍රාන්තයේ තියෙන කාට හරි product එකක් හරි service එකක් හරි සපයන organisation එකක් හරි business එකක් හරි search කරගන්න එක. ඒකට ඔයාට restaurant එකක්, coffee shop එකක්, ඒ වගේම වාහන අලවිසලක්, වාහන පාර්ට්ස් අලවිසලක්, සැලූන් එකක් හරි ඔයා කැමතිම ෆීල්ඩ් එකක් සර්ච් කරගන්න. ඉතින් අපි සර්ච් කරගන්නවා කැලිෆෝනියා වල තියෙන සැලූන්ස් ටික. එතකොට ඔයාට ශ්‍රේණිකම මෙන්න මේ විදියට කැලිෆෝනියා වල තියෙන සැලූන්ස් වල ලිස්ට් එකක් පෙන්නනවා. right, දැන් තමයි මේ වීඩියෝ එකේ වැදගත්ම කොටසට යන්නේ. දැන් ඔයා සර්ච් කරගත්ත සැලූන්ස් වල ඊමේල් ඇඩ්‍රසස් ටික හොයාගන්න ඕනේ. ඒක හරියටම කරන්නත් ඕනේ. දැන් ඔයා බලනවා ඇති ඊමේල් ලිපිනයක් කරන් මම මොනවද මේ කරන්න යන්නේ කියලා. ඉතින් ඊමේල් ලිපිනයක් අරගෙන කරන්නේ ඊමේල් යවන එකනේ. ඉතින් ඔයාට ඊමේල් එකක් යවන්න ඉංග්‍රීසි වලින් තේරෙන්නේ නැත්නම් ඔයාට අපි සියලුම දේවල් දෙනවා. පහළ description එකේ තියෙන WhatsApp channel එකට ඔයා join වෙන්න. right, ඊට පස්සේ මෙන්න මේ විදියට ඔයාට කැමති සැලෝන් එකක් මේ විදියට select කරගන්න. select කරගෙන ඒක මෙන්න මෙහෙම පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මෙතන තියෙන්නේ සැලූන් එකේ නම. ඊට පස්සේ මෙතන පල්ලෙහාට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඒ සැලූන් එකේ මෙතන තියෙනවා contact details. මෙන්න මේ contact details වල මෙන්න මෙතන තියෙනවා link එක. මේ link එකෙන් එයාලගේ website එකට ඔයාව අරගෙන යනවා. ඉතින් මේක click කරලා අපි මේ link එකෙන් මෙයාලගේ website එකට යන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට එයාලගේ වෙබ්සයිට් එකට අරගෙන එනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මෙතන contact us කියන එක. නැත්තම් සමහර වෙබ්සයිට්ස් වල තියෙනවා මෙන්න මෙතන ගිය ගමන් පළවෙනියටම මුලින්ම page එකේ එයාලගේ email ලිපිනය display කරලා තියෙනවා. සමහර වෙබ්සයිට්ස් වල පල්ලෙහාට ආවට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් එයාලගේ email address එක. right, ඊට පස්සේ ඔයා කරන්න ඕන දේ තමයි මෙන්න මෙතනින් ආපහු ඔයා යන්න ඕන ඔයා select කරගත්ත සැලෝන් එකේ නම තියෙන තැනට. මෙන්න මේ විදිහට නම අරගෙන මෙතනින් අරගෙන මේක copy කරලා ඉවර වෙලා මෙන්න මේ මම හදලා තියෙන ડોකියුමන්ට් එකට මෙතෙන්ට පේස්ට් කරගන්න ඕන. මම මේ විදියට පේස්ට් කරගත්ත එකක් තමයි මෙතන මේ තියෙන්නේ.
මේ ලිස්ට් එකත් මම මේ විදිහට සැලෝන්ස් වල ඊමේල් ඇඩ්‍රස් එක සහ ඕගනයිසේෂන් එකේ නම දාපු ඩොකියුමන්ට් එකක් තමයි මේ ඩොකියුමන්ට් එක. ඉතින් මේ ඩොකියුමන්ට් එකේ ලින්ක් එකත් ඔයාට අපේ WhatsApp channel එකට ගිහිල්ලා ගන්න පුළුවන්. WhatsApp channel එකේ ලින්ක් එක මේ වීඩියෝ එකේ description box එකේ තියෙනවා. ඒකෙන් ගන්න. ඉතින් TikTok එකේ යාළුවෝ, Facebook එකේ යාළුවෝ අනිවාර්යයෙන්ම අපේ Insight Academy of Education YouTube channel එකට ගිහිල්ලා අපේ YouTube channel එකේ bio එකේ තියෙන අපේ WhatsApp channel එක ඒ link එකෙන් යන්න. right. ඊට පස්සේ දැන් මම මේ ඔයාට දීපු ටේබල් එක ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරගෙන මෙන්න මේ ඕගනයිසේෂන් කියන සයිට් එකට මේ ඔයා සිලෙක්ට් කරගන්න සැලෝන් වේවා, රෙස්ටුරන්ට් වේවා, වාහන පාර්ට්ස් ගෙන්නන තැනක් වේවා, පීසා හට් එකක් වේවා, මොනවා හරි ඔයාගේ ඕගනයිසේෂන් එකේ නම මෙතෙන්ට දාගන්න. ඊට පස්සේ ඕගනයිසේෂන් එකේ ඊමේල් ලිපිනේ මේ පැත්තට දාගන්න. right. ඔයාටත් පුළුවන් මෙන්න මේ වගේ USA කැලිෆෝනියා වල නැත්තම් ඔයා සර්ච් කරගත්ත ප්‍රාන්තයේ තියෙන සැලූන්ස් වල නැත්තම් ඔයා කැමති ෆීල්ඩ් එකක තියෙන ඕගනයිසේෂන් එකක නැත්තම් බිස්නස් එකක මේ වගේ ලිස්ට් එකක් හදාගන්න. right. දැන් කොහොමද මේ ලිස්ට් එක පාවිච්චි කරලා ඔයා මුදල් ලෑන් කරන්නේ? ඒකනේ දැන් ඔයාට තියෙන ගැටලුව. අපි කරන්න යන්නේ මේ ලිස්ට් එකේ ඉන්න අයට එහෙම නැත්තම් ක්ලයන්ට්ස් ලට සර්විස් එකක් දෙන්න යන්නේ. අපි එයාලට දෙන්න යන්නේ එයාලගේ කම්පැනි එක නැත්තම් බිස්නස් එක පබ්ලිෂ් කරන්න පුළුවන් සෝෂල් මීඩියා වල පබ්ලිෂ් කරන්න පුළුවන් පෝස්ට් හදලා දෙන එක. පොඩක් ඉන්න. ඔයාට දැන් ආපු ගැටලුව තමයි ඔයාට පෝස්ට් එක ක්‍රියේට් කරගන්න, ඩිසයින් එක ක්‍රියේට් කරගන්න බෑ කියන එක නේද? අපි මෙතනදී මේ ඩිසයින් කරන වැඩේ, පෝස්ට් හදන වැඩේ තවත් කෙනෙකුට බාර දෙන්න තමයි යන්නේ. ඉතින් බලන්න මේ වැඩේ හරිම රසවත් වැඩක්. දැන් කොහොමද අපි යාව හොයාගන්නේ? right. ඊට පස්සේ ඔයා යන්න ඕන new tab එකක් ඕපන් කරලා fiverr.com එකට. මේ විදිහට Fiverr කියලා සර්ච් කරගත්තට පස්සේ ඔයාට යන්න පුළුවන් මෙන්න මේ විදිහට fiverr.com එකට. මේ platform එකේ ඉන්නව ලස්සනට post හදලා දෙන, social media post හදලා දෙන freelancers ලා ගොඩක්. right. ඔයා දැන් මෙතන තියෙන search bar එකේ type කරන්න social media designs කියලා. right. මෙන්න මේ විදිහට type කරලා select කරගත්ත ගමන් ඔයාට බලා ගන්න පුළුවන් මේ වගේ ලස්සන social media post හදන freelancers ලගේ gigs ඔයාට විශාල ප්‍රමාණයක්. ඉතින් අපිට මෙන්න මෙතන බජට් කියලා තියෙනවා. මේ බජට් කියන එකෙන් ඔයාට ගිහිල්ලා මෙතන දෙන්නත් පුළුවන් වැලියු එක $30කට වඩා අඩුවෙන් කියලා. එතකොට මෙන්න මේ විදිහට ඔයාට ඇප්ලයි කරගත්තට පස්සේ ඔයාට ඒ ගිග්ස් ටික ෆිල්ටර් වෙලා පෙන්නනවා. right. ඔයා මේ පෝස්ට් එක සර්ච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට මෙහෙම පෝස්ට් ගොඩක් පෙන්නනවනේ. එතකොට මේ පෝස්ට් වල ඔයාට බලා ගන්න පුළුවන් මෙයාලා කරපු ඕඩර්ස් ප්‍රමාණය. මෙතන මේ තියෙන්නේ 119යි, 47යි, 190යි, 40යි. ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට යනකොට ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන social media design කියලා මෙයා කරලා තියෙනවා. මේ Fiverr එකනොත් මේක choice එකක් විදිහට mention කරලා තියෙනවා. මෙන්න මෙයා post 1000ක් create කරලා තියෙනවා. අපි මෙයාගේ gig එකට ගිහිල්ලා බලමු. ඉතින් මේ පෝස්ට් එකට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් $20ක් පෝස්ට් එකකට මෙයා අය කරනවා. ඉතින් ඔයාට මේටත් වඩා අඩු ෆ්‍රීලාන්සර් කෙනෙක් හොයා ගන්න පුළුවන් මේ Fiverr platform එකේ චුට්ටක් උඩහට පහලට ගිහිල්ලා සර්ච් කරගත්තොත්. right. ඊට පස්සේ ඔයාට තියෙන්නේ අපේ description එකේ මේ වීඩියෝ එකේ description box එකේ තියෙනවා අපේ WhatsApp channel එකේ link එක. ඒ link එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් WhatsApp channel එකේ දාලා තියෙනවා මෙන්න මේ විදිහේ template එකක්. ඉතින් මේ template එකට ගිහිල්ලා ඔයා මේක ඔයාට අවශ්‍ය විදියට එඩිට් කරගන්න ඕන. නම සහ ඊමේල් ලිපිනයන් දාගත්ත මෙන්න මේ ඩොකියුමන්ට් එක. මේ ඩොකියුමන්ට් එක ඕපන් කරගෙන ඔයාට තියෙන්නේ මෙන්න මේ නම කොපි කරලා අරගෙන, පළවෙනි එකේ නම කොපි කරලා අරගෙන ආපහු ඊමේල් එකේ ටෙම්ප්ලේට් එකට ගිහිල්ලා ඔයාට තියෙන්නේ මෙන්න මේ විදියට ඕගනයිසේෂන් එකේ නේම් එක මෙතෙන්ට පේස්ට් කරගන්න එක. right. ඊට පස්සේ ඔයා යන්න ඕන ඔයාගේ Gmail account එකට. Gmail account එකට මෙන්න මේ විදියට ගිහිල්ලා compose එකට මෙතනින් ගිහිල්ලා මෙන්න මෙතනින් ඔයා මේල් එකක් දාන්න ඕන. දැන් අපි යනවා අර අපි ඕපන් කරගත්ත නැත්තම් අපි හදාගත්ත මෙන්න මේ ඕගනයිසේෂන් ලිස්ට් එක සහ ඊමේල් ලිපිනයන් තියෙන ඩොකියුමන්ට් එකට ගිහිල්ලා මේකේ පළවෙනි එකේ නම අරගෙන කොපි කරලා අපි ඊට පස්සේ යනවා අපේ අර ඔයාට මම WhatsApp channel එකේ දාපු link එකේ තියෙන document එක ඔයා මේක සම්පූර්ණයෙන් මෙතනින් copy කරලා අරගෙන ඔයාගේ notepad එකක හරි ඔයාගේ word document එකක හරි paste කරගන්න. paste කරගත්තට පස්සේ මේ විදිහට open කරගෙන මෙන්න මෙතන organization name කියන එකට ඔයා select කරගත්ත organization එකේ නම මෙතෙන්ට paste කරගන්න ඕන. right. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාට දාන්න පුළුවන් dear sir නැත්තම් නමක් තියෙනවා නම් ඒ විදිහට ඔයාට මෙතනින් ආමන්ත්‍රණය දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ subject කියන එකත් උඩින් තියෙනවනේ. ඒක මෙතෙන්ට අදාළ එකක් නෙවෙයි. ඒක මම කියන්නම් කොහෙට දාන්න ඕන කියලා. ඊට පස්සේ ඔයාට මේ document එකේ පහළට ආවට පස්සේ ඔයාට තියෙනවා මෙන්න මෙතන
ඉතින් මෙතෙන්ට ඔයා දාගන්න ඕන මෙතන ඔයාගේ ෆයිවර් එකේ ඉන්න ඔයාට සර්විස් එක දෙන කෙනාගේ පෝස්ට් ඩිසයිනර්ගේ ඒ ප්‍රයිස් එකට ඔයා පොඩි ලාභයක් තියාගෙන අපි සාමාන්‍යයෙන් $20 එකක් අපි 50කට මෙතෙන්ට දාගන්න පුළුවන් අපිට. රයිට්, ඊට පස්සේ මෙතෙන්ට පෝස්ට් කීයක්ද දාන්න කියලා ඒකත් ඔයා ඇඩ් කරගන්න ඕන. ඊට පස්සේ අන්තිමටම ඔයා මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයාගේ නම ටයිප් කරගන්නත් ඕන. රයිට්, ඊට පස්සේ මේ ඩොකියුමන්ට් එක හදලා ඉවරයි. අපි ඊට පස්සේ ඔයා යන්න ඕන ඔයාගේ ඊමේල් එක ඕපන් කරගත්ත තැනට ගිහිල්ලා මේ ඩොකියුමන්ට් එකේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එක ඔයා ගන්න ඕන. මේ ඊමේල් ඇඩ්‍රස් එක ඔයා කොපි කරලා අරගෙන මෙන්න මෙතනින් ඊමේල් ඇඩ්‍රස් එක මෙතෙන්ට කොපි කරගෙන පේස්ට් කරගන්න ඕන. පේස්ට් කරලා මෙතන සබ්ජෙක්ට් කියන එකට තමයි මෙන්න මෙතන මේ සබ්ජෙක්ට් කියන එක අපි ඇඩ් කරගන්නේ. රයිට්, ඊට පස්සේ මෙන්න මෙතන බොඩි එක තියෙනවා. මේ ඊමේල් එකේ බොඩි එක මෙන්න මෙතෙන්ට අපි මෙන්න මේ ටික කොපි කරලා සම්පූර්ණයෙන්ම අරගෙන කොපි කරලා ගන්නවා. අරගෙන ඉවර වෙලා මෙන්න මේ ඊමේල් එකට මෙතනින් පේස්ට් කරගන්නවා. පේස්ට් කරලා ඔයා නැවත වරක් චෙක් කරලා බලන්න මේ පේස්ට් කරගත්ත ඊමේල් එක නැත්තම් ඔයා මෙතෙන්ට දාගත්ත ඊමේල් එක හරිද, හරියටම ඩීටේල්ස් ඔක්කොම තියෙනවද කියලා. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාට පුළුවන් send button එක උඩ ක්ලික් කරලා මේක send කරගන්න. මේකේ ඔයාගේ ක්ලයන්ට් ඔයාගෙන් සර්විස් එක ගන්න බලාපොරොත්තුවෙන් ඔයාගේ මේල් එක ඇක්සෙප්ට් කරොත් ඔයාට ඔයාගේ ක්ලයන්ට් ගෙන් පේමන්ට්ස් ගන්න වෙන්නේ PayPal එකට, Payoneer account එකට, ඒ වගේම ක්‍රිප්ටෝකරන්සි වලට සහ ඔයාගේ බෑන්ක් account එකටම පේමන්ට් එක ඔයාට ගන්න පුළුවන්. රයිට්, ඉතින් ඔයා මේ වගේ $30ක ප්‍රොෆිට් එකක් ගන්න වගේ වැඩ 10ක් කරගත්තොත් දවසකට ඔයාට $300ක් ගන්න පුළුවන් නිකන්ම ඉඳලා අතරමැදියෙක් විදියට සර්විස් එකක් සපයලා. රයිට්, අපි මෙන්න මෙතනින් $300 ටයිප් කරලා බලමු. ඔයාට රුපියල් 89,920කට වගේ ආසන්න මුදලක්, ඒ කියන්නේ 90,000කට ආසන්න මුදලක් එක දවසකට ඔයාට මේ කරන වැඩෙන් හරියට කරොත් කරගන්න පුළුවන්. දවසකට මේ වගේ වැඩ 5ක් ආවත් ඔයාට ඔයාගේ රටේ ඉන්න යාළුවට වඩා සැලරි එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ බිස්නස් කරන අය, මේ වගේ ඕගනයිසේෂන්ස් කරන අය කැමති එයාලගේ බිස්නස් එක ග්‍රෝ කරගන්න. ඉතින් ඔයා මේ විදියට මේල් එක හරියට දැම්මට පස්සේ එයාලා අනිවාර්යෙන් ඔයා දාන මේල්ස් ඇක්සෙප්ට් කරලා ඔයාගෙන් සර්විස් එක ගන්නවා. රයිට්, ඉතින් මේ වගේ ව්‍යාපාර කෝටි ගණක් තියෙනවා මේ ලෝකේ. අපි මේ කතා කරන මොහොතෙත් ඉතින් ඔයාට පුළුවන් ෆ්‍රී වෙලාවල් වලට ඔයා මේ වැඩේ කරලා වැඩියෙන් මුදල් earn කරන්න. ඉතින් ඔයාට PayPal account එකක් හදාගන්න අවශ්‍ය නම් අපි PayPal account එකක් හරියටම ලිමිට් වෙන්නේ නැතුව හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා. මෙන්න මේ උඩින් වැටෙන link එකෙන් ගිහිල්ලා බලන්නත් පුළුවන්. නැත්නම් අපේ WhatsApp channel එකේ දාලා තියෙනවා. ඒ link එක මේ වීඩියෝ එකේ description box එකේ තියෙනවා. ඉතින් TikTok එකෙන් නැත්නම් Facebook එකෙන් මේ වීඩියෝ එක බලන යාළුවෝ හැමෝම YouTube එකට යන්න. YouTube එකට ගිහිල්ලා Insight Academy of Education කියලා search කරන්න. මේකට යන්න. මේකට ගිහිල්ලා ඔයාට මේ බයෝ එකේ තියෙනවා WhatsApp channel එකේ link එක. WhatsApp channel එකටත් යන්න. අපේ Facebook page එකේ link එකක් තියෙනවා. අපේ Facebook page එකටත් ගිහිල්ලා Facebook page එකත් follow කරලා තියාගන්න. රයිට්, ඉතින් මේ වගේ බිස්නසස්, මේ වගේ ව්‍යාපාර ලෝකෙ කෝටි ගණන් තියෙනවා. ඉතින් මේ තියෙන ව්‍යාපාර රෙස්ටුරන්ට් වේවා, සැලූන්ස් වේවා, කොෆි ෂොප්ස්, වාහන පාර්ට්ස් ගෙන්වන තැන් සහ තවත් ගොඩක් ව්‍යාපාර මේ ලෝකෙ පැතිරිලා තියෙනවා. ඉතින් මේවට ඔයාට සර්විස් එක දීලා ඔයාට මම කතා කරාටත් වඩා ඔයාගේ රට ඉන්න යාළුවටත් වඩා සැලරි එකක් ඔයාට earn කරන්න පුළුවන්. රයිට්, ඉතින් ඔයාට ආපු ගැටලු ප්‍රශ්න අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් විතරක් ලයික් එකක් දාන්න. රයිට්, එහෙනම් අදට අපි ගිහිල්ලෙන්නම්. හැමෝටම ජය වේවා.